එක්කෙනෙකුට හරි නිවැරදි බණක් දේශනා කරලා නිවැරදි ධර්මයක් දේශනා කරලා එක්කෙනෙක් හරි මේ සංසාරයෙන් ගොඩ ගන්න යම් කෙනෙකුට පුළුවන්කම තියෙනවා නම් ඒක මොනතරම් වටිනවද? එක්කෙනෙක් හරි ඊතර කරන්න පුළුවන්කම තියෙනවා නම් අපේ භාග්‍යතුන් වහන්සේ ඒ වෙනුවෙන් කොයි තරම් කැප කළාද? සමහර අය සසරින් මුදවගන්න බුදුරජාණන් වහන්සේ සතපුම් 100 ගණන් දහස් ගණන් වැඩම කළා එක්කෙනෙක් වෙනුවෙන්. එහෙනම් ඒ අය එහෙම ප්‍රාර්ථනා කරලා තිබුණානේ. එහෙනම් ඒ භාග්‍යතුන් වහන්සේ වඩිනකොට තව කී දහහක් පහු කරලා වැඩියද? දහස් ගණන් පහු කරලා එක්කෙනෙක් වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ වැඩම කළේ ඒ පුද්ගලයා තුල විශේෂ කුසල කර්මයක් තියෙන නිසා. මාගන්ධිය කියන බැමිණිගේ අම්මටයි තාත්තටයි මාර්ගඵල ලබන්න පුළුවන්කම තිබුණා. ඒ වුණාට දැනට මිත්‍යා දෘෂ්ටිකයි. නමුත් මහා කරුණා සමාපත්තියෙන් ඒක භාග්‍යතුන් වහන්සේ දැක්කා. දැකලා තමයි මේ දෙන්න හොයාගෙන භාග්‍යතුන් වහන්සේ එහාට වැඩියේ. එතකොට භාග්‍යතුන් වහන්සේ දන්නේ නැද්ද? අම්මටයි තාත්තටයි පිහිට වෙනකොට දුව අවීචියට යනවා කියලා. ඒකත් දන්නවා බුදුරජාණන් වහන්සේ. නමුත් ඇයට ගොඩ යන්න පිං නැති වුණාට පිං තියෙන දෙන්නෙකුත් සංසාරේ අතරමං වෙන එක අපරාධයි. ඒ හින්දා අම්මා තාත්තා බේරගන්න භාග්‍යතුන් වහන්සේ වැඩියා. සුබ මානවකයාට පිහිට වෙනකොට සුබ මානවකයාගේ තාත්තා අවීචියට යන බව භාග්‍යතුන් වහන්සේ දන්නවා. මනුස්ස ලෝකේ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේට චෝදනා කරලා තිරිසන් ලෝකේ සුනකෙක් හැටියට ඉපදුනා. සුනකයා බුදුරජාණන් වහන්සේට බුරලා අවීචියේ ඉපදුනා. නමුත් භාග්‍යතුන් වහන්සේ දන්නවා සුනකයා මට බුරලා අවීචියට යනවා. නමුත් සුබට සසරින් එතර වෙන්න පුළුවන්කම තියෙනවා. එමනම් එක්කෙනෙක් හරි සසරින් මුදන්න තිබුණා නම් භාග්‍යතුන් වහන්සේ ඒ වෙනුවෙන් කටයුතු කළා. අපිටත් අපේ ජීවිතයක එක්කෙනෙකුට හරි මේ සංසාරය පිළිබඳව අවබෝධයක් ලබලා දීලා එක්කෙනෙක් හරි පාපයෙන් මුදවලා එක්කෙනෙක් හරි සුගතිගාමී කරවන්න කටයුතු කරන්න තිබුණොත් ඒ වෙනුවෙන් යෙදෙන්නම ඕන කියන එකයි මේ ධර්මයේ සඳහන් කරන්නේ. ආන් ඒ නිසා නිර්මල පර්යාප්තිය අසන්නෙම්වා නිර්මල පර්යාප්තිය දරන්නෙම්වා. අපිත් පින්නතුනි පින් කරන්නම ඕනේ, ප්‍රාර්ථනා කරලා තියෙන්නම ඕනේ. බණ ඇහුවට වැඩක් නැහැ. නිර්මල පර්යාප්තිය අහන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ අහන්නේ නැත්තම් අපිට කවදාවත් සසරින් එතර වෙන්න පුළුවන්ද? අපේ සසර එතර යෑම තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්ම රත්නයත් එක්කයි. ආන් ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ මේ ධර්ම රත්නයේ අයිතිය වෙන කාටවත් දුන්නේ නැහැ. කිසිම කෙනෙකුට ධර්ම රත්නයේ අයිතිය දුන්නේ නැහැ. ඒක භාග්‍යතුන් වහන්සේ සතුමයි. වෙන කාටවත් මේ ධර්මයට ඇලපිල්ලක් ඉස්පිල්ලක්වත් එකතු කරන්නත් බෑ. වෙන කිසි කෙනෙකුට ධර්ම රත්නයෙන් ඇලපිල්ලක් ඉස්පිල්ලක්වත් අඩු කරන්නත් බෑ. හේතුව භාග්‍යතුන් වහන්සේ සියලු දෙනාගේ සියලු සිත් දන්නවා. ඒකයි සම්මා සම්බුද්ධ කියලා කිව්වේ. අපිට භාග්‍යතුන් වහන්සේ තේරෙන්නේ නැති නිසා සැකමතු වෙන්නත් පුළුවන්. හැබැයි තේරෙන්නේ නැති වුණාට කමන්නේ සැක කරන්න එපා. එහෙම වුණොත් වෙන්නේ දන්නේම නැතුව සරණ බින්දෙන එක. සියලු සිත් දන්නවා කියලා කිව්වේ අපේ පින්නතුන් කවදාවත් කල්පනා කරන්න එපා. ඔබට මේ වෙලාවේ පහළ වෙන හිත බුදුරජාණන් වහන්සේ දැක්කේ නැහැ කියලා. දැන් පහළ වෙන හිතත් ඊළඟ ෂණයේ පහළ වෙන හිතත් අවුරුදු 50න් 60න් 70න් පහළ වෙන හිතත් ඒ පෞද පිංද හැම දෙයක්ම භාග්‍යතුන් වහන්සේ ඒ පහළ වෙන මොහොතෙම දකිනවා. ඒකයි හරියට සරණ ගියපු කෙනා පව් කරන්න ඒ තරම් බය වෙනවා. මොකද භාග්‍යතුන් වහන්සේ මගේ මේ ඇති වෙන පාපකාරී සිතුවිල්ල දැක දැක ඉන්න වෙලාවේ මං කොහොමද භාග්‍යතුන් වහන්සේට දැනි පව් කරන්නේ කියලා. අපි පව් කරන්නේ හොරෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේට හොරෙන් පව් කරන්න බෑ අපි කාටවත්. සියලු දෙනාගේ සියලු සිත් බුදුරජාණන් වහන්සේ දන්නවා. ආන්ගේ සියලු සිත් දන්න නිසා අපි කවදද නිවන් දකින්නේ? අපි කොහොමද නිවන් දකින්නේ? මොන වාගේ ධර්මයක් අහලාද නිවන් දකින්නේ? කොයි විදිහේ භාවනාවක් ඒකට හේතු කරගන්නවද? මේ කාරණා ඔක්කොම බුදුරජාණන් වහන්සේ දන්නවා. ආන් ඒ නිසා අපේ නිවන කවදද ලැබෙන්නේ, කොහොමද ලැබෙන්නේ, කොතනින්ද ලැබෙන්නේ, මොන හේතුවෙන්ද ලැබෙන්නේ කියන කාරණා ඔක්කොම දන්නේ
බුදුරජාණන් වහන්සේ. වෙන කවුරුවත් ඒක දන්නේ නෑ. ආන් ඒක හින්දයි වෙන කාගවත් බණ අහලා අපට සසරින් එතර යන්න බැරි වෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මහඬ ලැබෙන්න ඕනේ. නිවන කියලා කියන්නේ එක තැනක තියෙන එක ලක්ෂයක්. නමුත් මේ ලෝකේ ජීවත් වෙන ජනගහනය කෝටි ප්‍රකෝටි ගාණක්. ඒ සියලුම දෙනාම කවද්ද නිවන් දකින්නේ, කොහොමද නිවන් දකින්නේ, කොයි විදිහටද නිවන් දකින්නේ කියන එක භාග්‍යතුන් වහන්සේ දන්නවා. ආන් ඒ නිසා ඔබටත් මටත් මේ සසරින් එතර වෙලා නිර්වාණය කියන එකම ලක්ෂ්‍ය ගාවට යන්න පෞද්ගලික පාරක් තියෙනවා. මගේ පාර වෙනයි, ඔබේ පාර වෙනයි. අපි හැමෝටම පෞද්ගලික පාරක් තියෙනවා. ඒ පෞද්ගලික පාර ගැන දන්නේ බුදුරජාණන් වහන්සේ විතරයි. වෙන කවුරුවත් ඒක දන්නේ නැහැ. ආන් ඒ නිසා ඒ හැම පුද්ගලයෙකුටම ගැලපෙන්න තමයි මේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් පිට ඒ පාර හොයන්න පුළුවන් කමක් නැහැ. ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේම දරන්න ඕනේ. ඒකයි නිර්මල පර්යාප්තිය ආසන්නෙම්වා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේම අහන්න ලැබෙන්න ඕනේ. නිර්මල පර්යාප්තියම දරන්නෙම්වා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ප්‍රමාණයම දරන්න ඕනේ. එතකොට මේ නිර්මල පර්යාප්තියම අහන්න අපි සංසාරේ වෙනම ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ. නිවැරදි ධර්මයක් ඇහුවොත් නිවැරදි මගක යන්න පුළුවන්.